යෝ සාදරෙන් ආදරෙන් කෑදරෙන් කියලා පිළිගන්න ඉතින් ඕගොල්ලෝ හැමදෙනාම ඉතින් පැටාවත කොහමද ඉතින් guys ආදල්ලගේද චිල්ලගේද ජොලියද ඉන්න ඈ මම හිතන විදිහට ඕගොල්ලෝ ආදල්ලගේ අර චිල්ලගේ අර ජොලියන් වෙන්නේ නැති ඉන්න ඒෝ අරේ අද අපි වෙනද වගේම යන්නේ Facebook එකට ඉතින් අපි වැඩි කතා නේද Facebook කියන්න කලේ මං ගැන වචන वाक्य 10ක් කියන්න මම හිතුවා මම කිව්වොත් ඇත්තටම ට්‍රැක්කාර් මම වෙලාවකට මොලකාරී වෙලාවකට පිස්සෙක් වෙලාවට ට්‍රැක් කරපු එකෙක් වෙලාවට විහිළුකාරයෙක් වෙලාවකට කාටවත් නැතුවම බැරි එකෙක් වෙලාවකට කාටවත් එපා වෙච්ච එකෙක් වෙනවා ඉතින් මගේ වාක්‍ය 10 ඉවරයි ඔයගොල්ලෝ මොනවා හිතන්නේ මොකද හිතනවද හිතනවා නම් මට කියපන් මං ඒක හිතවල දෙන්න නේ මගේ යුතුයකම මං ඉටු කරලා දෙනවා ඉටු කරලා දෙන්න පෙම් කම්මා පෙම් වාකාරි වැඩේ ඉවරයිනේ ඈ ඒ උඹලට ප්‍රශ්නයක් නැහැනේ මගේ ප්‍රශ්න මම විසඳ ගන්න උඹලගේ ප්‍රශ්න උඹලා විසඳ ඒක මම පොඩි තොද්දා නැහැ මේ කොකා කෝලා එකක් බොන්න මේ මොකද්ද තියෙන්නේ එකම තැනක විනාඩි 45ක් විතර මැෂින් තියාගෙන මලක් කඩන බාබරයා සුදි අම්මියෝ ඔයා අපේ පළවෙනි බබාට දාන නමක් හිතුවද ඉතින් කියලා කිව්වම මම පුතික පුතා කියලා දාපන් කියලා තමයි කියන්නේ මේකේ විදියට ඉතින් දැන් අපිට මොකෝ දැන් උඹලට මොකෝ මොකට වක්කන් මුකුත් නැහනේ ඈ දැන් මේ මූ ඒ මීම් එක තිබිච්ච ඉතින් දැන් උඹලා කියනවා නැහනේ එහෙම කිව්වොත් ඉතින් බාබර්ගෙන් අන්තිමට යන්නේ තට්ට ගාගෙන නේ එන පාපර් ගාව සයිලන්ට් එකේ ඉන්නවා නැත්නම් අපේ කෝන්නේ ඉබරයි ඔදෙන් මතක තබා ගත යුතුයි තේරෙනවනේ මොකද්ද ලස්සන කෙල්ලොත් පඩ අරිනවා බං දැන් උඹ හිතන් හිටියේ ලස්සන කෙල්ලෝ පඩ අරින්නේ කක්ක දාන්නේ කියලා එහෙනම් පුකල් ලැබුණේ පුක බල බල අපිට ඉන්නේ නෑ මගුලට සම්සෙන් ඈ උඹලා යකෝ ඉතාව ඉගෙන ගන්නව නේද උඹලා ඉගෙන ගත්තේ නැත්ද යකෝ සෑම මනුස්සයෙකුට සෑම දෙයකට යන්නේ සෑම සත්වයෙකුට පඩයක් සහ උණ්ඩ කක්ක යනවා තේරුම් ගන්නේ යකෝ රෙන්න කරන පුකටත් උඹලා ඉන්න දෙන්නේ නැති මී හරක්නේ යකෝ උඹලා තනි මී හරක්නේ මී හරක් තොපි හොඳයි කුමුරකාන් යකෝ හරක් දාන්න ඕනේ හරක්නේ බං යකෝ මුකක් තියෙන්නේ පඩක් කරන්නේ මේ බෙට්ට දාන්නේ නැත්තම් තොපි හිතන් ඉන්නේ වෙන මොකද්ද ලස්සනේට පුක හැදෙනවයි කියන්නේ ඔව් ඒක දැන් ලස්සනේට දැන් පුක හදන වැඩේනේ වෙලාදී යකෝ පුකාවේ යකෝ කක්ක බෙට්ට දාලා පඩයක් කරන්න තියෙන බඩේ තියෙන වාතය යකෝ දැන් ඒ පුක ලස්සනේට හදා ගන්න මේක මාර මේව එකක් ඈ මාර ටෙක්නොලොජි යූස් කිරිලා අවුලන්නේ ඕම මල් පෝච්චියකුත් අරගෙන පුකේ තියාගෙන එතකොට මලුත් හැදෙනවා එතකොට තවත් ලස්සන beautiful color beautiful flowers beautiful what the fuck මොකද්ද සදය අවසාන අධියරේ සදය අවසාන අධියරේ දාණයට සමවැදී සිටි අවස්ථාවේ තව මදුවියට ස්වල්පයක් ඉතිරිව ඇති බව දුටු මා මිතුරු දෙපළ
මොකක්ද වෙන්නේ කියලා අපි වීඩියෝ එකට යමු. මේ මොකක් කියන්නේ අපි වීඩියෝ එක බලන්න නැතුව අපිට මේව කරන්න මම කතරගම දෙයියෝ නෙවෙයිනේ. එහෙනම් ඒක තමයි අපි වීඩියෝ එක බලමු. Itu ඔබ බොන්න. නැති මිතුර ඔබ බොන්න. මට බෑ ඔබ බොන්න. ඔබ බොන්න මිතුර. අලියා. ඔබ බොන්න මිතුර. ඔන්න එකයි දෙකයි තුන. එකයි දෙකයි Apa Alia? Mungkin nama dah makan kan? Ambo kau bono tu nanti. Ambo ne, ambo bipa, ambo ne, ambo bipa. ඉසේ කෙසේද සිටින්නේ ලොක්කේ අටකඩන් කිරීමේ තරගයන්නෝ මේක අවුරුදු උස්සයක් මොකවක් කන්නෝ මේක හිරුවෙලියට හින්දා අපේ දාඩිය තමයි දාඩිය නිමා ගැනීමට වතුර බොන්න නැත්තම් තෝ වේකිලා මැරියා මැරෙනවා නම් තෝගේ වතුර ටික මටත් දෙන්න නැත්තම් මම මිය යන්නේ ඒ මොකෝ කියන්නේ ඉක්කිතට සනීපේ මම විතරයි දන්නේ ඒ හින්දා දෙනු නැත්තම් මා මිනී මරුවෙක් කරගන්න එපා ඔබටයි මේ කියන්නේ ඔබට දැනගනි එන අපි ආවේ ඊළඟ වීඩියෝ එකට මේ මොකද්ද ලැජ්ජාව බැරල් එකෙන් වහගන්න වහන්නේ Hey yo, what the fuck? අයියෝ පැටලෙනෝ මොන වගුලක්ද යකෝ සිංහල විචාරයක් කියවන්න ඕන හරියන්නේ නැහැ මේ ලැජ්ජාවෙන් බැරල් එකෙන් වහන් එන්න වෙයිද දන්නේ කවුද දන්නේ කවුද දන්නේ යකෝ මොේ මොකද අභිෂේක්ගේ පුක තමයි මට පේන්නේ අඩෝ මට කියලා කුණු හල්පා ගන්න එපා කුණු හල්පා දාන්නවද අපෝ Facebook එක බලන්න Wi-Fi එකට දෙන්න හිතනවා ඩෝංගල යන්න මේ මොකද්ද හිතුණොත් 2026 දී Facebook එන්නේ WhatsApp එන්නේ ෆෝන් එකත් අයින් කරලා කැලේට යනවා දැන් මේක කවුද දාලා තියන්නේ අපෝ යන්න කෙල්ල දාලා දෙන්න Oh my god. කෙල්ලන් වගේ ඔබ යන් කැලෑවට රිංගුවොත් කොහොමත් වල්වද නගර හිටියත් වල්වදින උඹලා ගෑන්ගේ වල්වදින එක නවත්තන්න බෑ බං අපිට අපි වල්වලා ගලවනවා උඹලා වල්පල ඒව හිටවනවා දැන් උඹ කැලේ ගියොත් තව වැඩි උඹලා විනාසයි අයවට අපිට කරන්න දෙයක් නැහැ අපි මුකුත් කරන්න බෑ අපිට ඒව මුකුත් කරන්න බෑ උඹ කැලේ රින්ගනවද උඹ කොහේ යනවද ඒව අපිට වැඩක් නැහැ අපිට අදාළ වෙන කට්ටිය කැලෑවට ලෝන මගුලක් කරයි අම්මට පිට කරන්ට් එක වැදුනා ආරේ මේ ඒවා උන් කරගනි මම මගේ පාඩුවේ ඉන්නවා උඹලගේ පාඩුවේ ඉන්න උඹලටත් ඕන යන්න කැලෑවට ගිහලා බලන්න කොහෙද කැලෑවට යන්නේ කියලා ඉන්නවා මූණ දාන්න උඹලට බලා ගන්න බුලා මගේ ගෲප් එකට ආවම මුන් පිස්සෝ ගැලෙන ගෲප් එකේ ඉතින් ඇවිල්ලා ඕන දෙයක් බලා ගන්න පුළුවන් වීඩියෝ දාන්න පුළුවන් පැටා කියලා ගහපු ගමන් කෙලිමේනෝ Facebook එකේ මගේ ගෲප් එක ඉතින් ඒ ගෲප් එකට ජොයින් වෙලා මට ෂෙයා කරන්න ඒ කියන්නේ දාලා මම ඕගොල්ලන් කියන ඕගොල්ලෝ වැරදි කියන මේ වගේ පිස්සු කෙලින් දේවල් දාලා තිබුණා මම බනනවා ගණන් ගන්න එපා ඉතින් මේක මගේ ගෲප් එක මේක මගේ YouTube එක මට ඕන විදිහට මම ඒක කරා උඹලට ඕන නම් මට බඩින්න උඹලා මොකක් කර එකක් හදාගෙන මට හවැනපා මම ඒවට කිසි හේතුවක් දාන්නේ නැහැ මට බැන්නට මට ජරා කරාද මට කටර රෙන්න කරාද මට ඒක අවුලක් නැහැ උඹලගේ එකේ දායි මගේ එකේ උඹලට දාන්න බෑ ඕන උඹලට කමෙන්ට් එකක් දාන්න පුළුවන් බැනර් කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේ ඕනවට වඩා එහාට ගිහලා කමෙන්ට් දාන්න බෑ ඒක මගේ account එක උඹලගේ නෙවෙයිනේ හරි ඒකෙන් වැඩක් නැහැ අපි ආ ඊළඟ එක මොකද්ද අන්තිම පාරට අහන්නේ ආදරෙයිද
නෑ ආදරේ නෑ. ඔතනින් පැනලා මැරිලා. මං 3 මාසෙටයි මල ගෙදරටයි දාන ගෙදරටයි 7 දවසට 7 මාසෙට මං දන්නවා. 7 දවසට අවුරුද්ද දාන්නට අවුරුද්දකේ දාන්න ඔක්කොටම උළුදව කර උඹ පැනපන්. එමෝ කියන්න බං මට දවස් ගානක ආහාර උඹලා ගෙදී කන්න පුළුවන්. එහෙනම් උඹ පැනපන්. කොල්ලෙක් නේ. ඒ කියන මම කෙල්ලෙක් කියන විදිහට කියන්නේ උඹ පැනපන්. පැනපන්. අපිට කන්න පුළුවන් උඹ පැනපන්. උඹ නේද වැඩකුත් නැහැ උඹ පණින යා පැනපන්. අනේ මට ආදරේ අන්ති පරට ආද. පැනලා. පැනලා දිවි නහ ගන්න මේ මැරලා අකිලලා පාන. අයියෝ. මෙන්න කෙල්ල ඇත්තම නැද්ද උඹලට අහන්නේ. අර ඒ කෙල්ලටම විතරයි කැමතිනේ. ඒ කෙල්ල කැමති නෑ. ඔය ටික දවසක් ඉන්නවා. ඒ කෙල්ල වගේ තව කෙල්ලක් හොයාගෙන බලපන්. හොඳයි. හොඳයි නෑ ඒ කෙල්ලගේ යනවා. ඒ කෙල්ල කැමති නැත්නම් ඕම try කරපන් විදිහට. බර්න සල්ලි වල මේව කරලා අම්මා තාත්තා බලාගෙන ඉන්න බලා මම අහන්නේ. වැඩේ ඉවර. සරලයි පහසුයි ලේසි. නේ? එහෙනම් අපි යන් ළඟ. මේ මොකද්ද? ජීවිතෙන් භාගයක් මොකද්ද? මේ මොකද්ද කියන්නකො මට. මට තේරෙන්නේ. හරි ඊට කලින් උඹලට කියන්න බෑ මේ මොකද්දයි කියන්නේ. ජීවිතෙන් භාගයක්වත් ජීවත් වෙලාවත් නැතුව සමාජයට බණින කියන ඉරිසප්පයෝ. අයෝම කිරේ මේ නෑනේ කඩින්නේ. යකෝ අපි වයසට යන්න ඕනේ උඹලට බණින්න. මාර්ගයේස ගන්න. ඔයිට වැඩි හොඳ පුකරියා සමාජෙට. අපි යම් පැටියෝ අනිත් වීඩියෝ එකට. මොකද්ද? හැම පවුලක්ම ඉන්නවා නෑයෙක්ට සෙට් නැති එකෙක්. අපේ පවුලේ නම් ඒ මම හැම පවුලකම ඉන්නව නෑයට සෙට් නැති එකෙක්. මට තේරෙන්නේ නැහැ හැබැයි. උඹලට තේරෙනවද? මට කමෙන්ට් එකේ මට පැහැදිලි විදියට කමෙන්ට් කරලා දාපන්. මම ඒක තේරුම් ගන්න. හරිද? ඔට්නේ. ඕකේනේ. හරි. වැඩි කඩන්න නැතුව අපි මේ වැඩේ කරමු. හරි එහෙනම්. අපි යමු. මේ මොකද්ද? සෑහෙන්න වෙලාවක් ගියා. ඒක තේරුම් ගන්න. මේ මොකද්ද? පස්ස පලනු ලැබි. What? What the fuck? අඩෝ ඒ මොකද්ද? පස්ස පලනු ලැබේ. මේක පස් සපලනු ලැබේ. සපයනු ලැබේකද සපලනු ලැබේ. මේක එකටනේ ගහලා තියෙන. පොඩ්ඩ ඈඩ් කරලා ගමු. කියවන එකට බෑනේ පස්ස පලනු ලැබේ කිය. කවුද මේ? ඔයගොල්ලොත් එක ගොඩ කාලයක් කියලා يعني විනාඩි 25. බලත් එක්ක කය ගැව්වා. ඉතින් අපි වැඩි කතා නැතුව සාදරෙන් ආදරෙන් කෑදරෙන් ගිල්ල නික්ම යනවා. එහෙනම් අපි ඊළඟ තවත් වීඩියෝ එකකින් මුලගමු. එහෙනම් හැමෝටම good bye. See you good bye. හරිද? හරිනේ?